කන්ට තියලා මේ පින්ඩ ෂෝට් කරලා බලමු වැඩ කරනවාද කියලා. ඔන්න යන්නේ ඔය කට්ටියට මේක වැඩ ගන්න සද්දය ඇහෙනවා. ලක්ෂයේ ගමන සාධනෙන් පිළිගන්න අද අපිට එල්ල තියෙනවා පොඩි රේඩියෝ එකක් හදන්න. දැන් සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන ඕල් දාන්න ලයික් එකක් දාන්න එන මේක හදන ඉඳිය බලන්න වීඩියෝ එක සෙට් වෙමු. අපි ඉස්සෙල්ලාම යාළුවනේ මෙන්න රේඩියෝ කන්ටේ දීලා බලමු. මෙතන තමයි 230 දෙන්නේ. මේක වත් කරමු. ඒක වත් කරලා එයා මම දැන් රේඩියෝ කරන්ට් එක දෙනවා. කන්ටේ දුන්නා. යාළුවනේ මේක වැඩ කරන්නේම නෑ මේ. මුකුත් වැඩ නෑ. ලයිට් එකක් අතත් වෙන්නේ නෑ. එතන ස්විච් එක ඔෆ් කරගමු කරන්ට් එක. ඊට පස්සේ යාළුවනේ මෙන්න යා පොඩි ස්ක්‍රූපණියක් නියනක් අරගෙන මෙන්න දැන් නට් දෙකක් තියෙනවා. මෙන්න නට් දෙක ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න දැන් තියෙන පියන අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මේ දෙපැත්තේ තියෙන පොඩි ඇන දෙක එන්නේ ඇන දෙකක් ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඇන දෙක පැත්තකින් තියා ගන්න ඕනේ. ඊට රේඩියෝ කොහොම අනිත් පැත්ත හරවලා පියන අදින්න හමුඩට. මෙන්න එහෙම තමයි තියෙන සර්කිට් එක. අපි දැන් මේ කන්ටේ දාලා බලමු ට්‍රාන්ස්ෆෝමරේ කරන්ට් එක එනවද කියලා. ඔන්න හරි මම දැන් පිටිපස්සේ වයර් එක හයි කරගත්තා. දැන් කන්ටේ දීලා බලමු ට්‍රාන්ස්ෆෝමරේ කරන්ට් එක එනවද කියලා ඔඩ් 12. ඊට පස්සේ මල්ටිමීටර් අරගෙන මක් ගාව දැන් තියෙන ඇනලොග් මල්ටිමීටරයක් AC 50ට කඩා ගන්න ඕනේ මල්ටිමීටරේ. මේ නිල් පාටින් ඉන්නේ වයර් දෙක එන්නේ දෙක තමයි ට්‍රාන්ස්ෆෝමරේ කරන්ට් එකේ වයර් දෙක. ඒ කියන්නේ මේ වයර් දෙක එන්නේ මෙතනට. අපි දැන් තියලා බලමු ඕඩ් 12ක් එනවද කියලා. කට්ටිය පේන මල්ටිමීටරේ කටුව හෙල්ලෙනවා. ඒ කියන්නේ මේකට ඕඩ් 12ක් එනවා. දැන් එන ඕඩ් 12 මෙතන මේ ඩයොඩ් හතරක් තියෙනවා. ඉන්නේ ඩයොඩ් හතරෙන් AC කරන්ට් එක DC කරලා තමයි බෝඩ් එකට යවන්නේ. සර්කිට් එක ගලව ගන්න ඕනේ. ඉන්නේ තමයි තියෙන්නේ සර්කිට් එක. මේකේ තියෙන පොඩි බැටරි කෑල්ලක් තැනකට රේඩියෝ කරන් ගිහින් දාන්න පුළුවන් බැටරි කෑල්ලෙන්. මේ මෙන්න එක තමයි ප්‍රධාන මේන් කැපැසිටරේ. අපි දැන් බලමු DC ඕඩ් 12 එනවද කියලා දැන් බලමු. ආයෙ වයර් එක හයි කරගමු. මම දැන් කරන්ට් එක දිනවා. දැන් ඊට පස්සේ මල්ටිමීටර් අරන් අපි කලින් කැඩුවේ AC 50ට දැන් කඩනවා DC 50ට. මම කල්ලා ඉතින් කැපැසිටර් දාන රින කියලා පැත්ත. මෙන්න සුදු පාට ඉර දින පැත්තම රින අනිත් පැත්ත දාන. ඔය කට්ටිය පේනවා මෙතනට ඕඩ් 12ක් එනවා. දැන් කලින් බෝඩ් එක තිබ්බ ඉතනවා තියා ගන්න ඕනේ. ඊට පස්සේ කැපැසිටර් රින මේ සර්කිට් බෝඩ් එක හැමතැනම යනවා. ඊට පස්සේ කැපැසිටර් දාන තියෙන දාන එනවා මෙතන තියෙන කන්ට්‍රෝල් එකට. දැන් බලමු මෙතනට එනවද කියලා. කන්ට්‍රෝල් එකේ පින් පහක් තියෙනවා. මේ පින් එකයි මේ පින් එකේ තමයි ස්විච් එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ පැත්තේ පින් තුන වැඩ කරන්නේ. සද්දය අඩු වැඩි කරන කන්ට්‍රෝල් එක ඉදි තමයි වැඩ කරන්නේ. අපි දැන් මේ කන්ට් දාලා මේ පින් දෙක ෂෝට් කරලා බලමු වැඩ කරනවද කියලා. ඔන්න හරි මම දැන් කන්ට් එක දුන්නා. දැන් අපි දැන් පොඩ්ඩක් ෂෝට් කරලා බලමු වැඩ කරනවද කියලා. අන්න යන්නේ ඔය කට්ටිය පේන මේක වැඩ කරනවා. ඔන්න යන්නේ ඔය කට්ටියට මේක වැඩ කරන සද්දය ඇහෙනවා. ඒ කියන්නේ මෙතන තමයි යන්නේ තියෙන ලෙඩේ. අපි දැන් මේ කැල මාරු කරගමු. ස්ක්‍රූපණියනක් අරගෙන මෙතන නට් එකත් නට් එක ගලව ගන්න ඕනේ. ඒක පැත්තකින් තියාගෙන යාළුවනේ මෙන්න මේ කැල තමයි පිච්චිලා තින්නේ. අපි දැන් මෙතනට මේ කැලක් දාගමු. එම කැලල ගලවගමු. මම දැන් මෙන්න කැලල ගලවුවා. මෙන්න එක තමයි පිච්චිලා තින්නේ. එන්න පේන ඔය කට්ටිය මෙන්න දැන් පින් එක මරකට කාලා වගේ තියෙනවා. ඒකින්ද කරන්ට් එක යන්නේ නැතුව තමයි වැඩ කරන්න නැති තිබ්බේ රේඩියෝ එක. අපි දැන් මේ කැලල අයින් කරලා වෙන කැලලක් දාමු. මම දැන් මෙන්න එක කඩෙන් ගෙනාවා. මේ කැලල උනේ රුපියල් 200ක් විතර. දැන් අපි මේක පාස් කරගමු කලින් තිබ්බ විදියටම. ඔන්න හරි මම දැන් මේක පාස් කරගත්තා. දැන් අපි ඒ ගලව ප්ලාස්ටික් කැල්ල හයි කරගමු. මෙන්න එක තියෙන පොඩි කට්ටයක් වගේ මේ හැඩයක් වගේ තියෙනවා. එන්නේ හැඩයට ගන්න විතර වැටෙන්න ඕනේ. ඔන්න හරි මම දැන් ඉන්නේ ප්ලාස්ටික් වීල් එකත් හයි කරගත්තා. දැන් මේ කාන්ට් එක දීලා බලමු වැඩ කරනවද කියලා. වැඩ කරනවා. දැන් අපි කලින් මේක තිබ්බ විදිහටම හයි කරගමු. හරි මම දැන් බෝඩ් එකත් හයි කරගත්තා. ඊට පස්සේ මේ පියනත් හයි කරගමු. ඔන්න හරි දැන් මේ ඔක්කොම හයි කරා. ඊට පස්සේ මෙන්න මේ පටිය තියෙනවා. මේ පටිය මෙන්න එතන දින පොඩි සිදුරු දෙකක්. එන්නේ සිදුරු දෙකේ මේ කම්බි කොක්ක ගන්නට වැටෙන්න ඕනේ.
අපි දැන් ඒකත් දාගමු. ඔන්න හරි දැන් අපි ඒකත් දාගත්ත ලොක් දෙකම. ඊට පස්සේ ඇන ටික දාගන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන දිග ඇන දෙක එන්නේ දිග ඇන දෙක එන්නේ මේ දෙපැත්තට. අපි දැන් ඒ ටිකක් දාලා හයි කරගමු. එන්නේ වගේ චූටි ඇන දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එන්නේ එතන පිටිපස්සට. අපි දැන් ඒ දෙකත් හයි කරගමු. ඇන ටික ඔක්කොම හද කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ පීනත් හයි කරගන්න. අපි දැන් මේ කාන්ටේ දීලා බලමු. එන යන්නේ අදට මම ගිහින් එන්න අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.